වෙල්කම් ටු මයි YouTube channel. මට අද හිතුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි දැන් මගේ YouTube channel එකේ තියෙන්නේ විතර ඉන්කම් එකක් ගන්න එක කොහොමද කරන්නේ, ගම් කුකුල් පාලනය සම්බන්ධ දේවල්, මම තව හොයාගන්න දේවල්, ඒ වගේම මම මේක පහසුවෙන් කරගෙන යන්නේ කොහොමද, ගැහැණු කෙනෙක් විදියටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් නේද කියන එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන වෙලා තිබුණේ. එතෙන්දී මට හිතුණා දැන් අපි සාමාන්‍යයෙන් දැන් මේක නිකම්ම ගම් කුකුල්ලුනේ. එතකොට ඒක සාමාන්‍යයෙන් කෑම ටිකක් දෙනවා. එහෙම නැතුව ලොකු වියදමක් අපි මේකට දරන්නේ නැතුව කරන අයත් ඇති. කොහොම කරත් අපි මේකේ සාමාන්‍යයෙන් අපි දැන් මේ බිස්නස් එකක් නේ කරන්නේ. එතකොට අපි මේකේ අනිවාර්යයෙන්ම ආදායමක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ආදායම කොහොමද හරියටම මේ අපි ඒක කැල් කරගන්න. ඒ කියන්නේ අපිට බිත්තර කීයක් දවසකට එනවද? එතකොට අපිට බිත්තර කෑම වලට, එතකොට පැටවු හදනවා නම් පැටවුන්ට තව අපි කෑම ගෙනත් දෙන්න ඕන. එතකොට ඔය කියන දේවල් වලට කොහොමද වියදම යන්නේ කියන එක ඇත්තටම අපි මොනවා හරි ඩොකියුමන්ට් එක ඒ කියන්නේ ලියලා සාමාන්‍යයෙන් ලියන්න ටයිම් එකක් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. සතියේ එක දවසක් හරි පොඩි මාක් එකක් දාගෙන ඔය වැඩේ කරගෙන ගියා නම් හොඳයි කියලා හිතනවා. එතකොට මම දැනට පොතක් අරගෙන එහෙම කරගෙන ගියේ නැහැ. නමුත් මට හිතුණා පොඩ්ඩක් එහෙම කරලා බලන්න. එතකොට අපිට සාමාන්‍ය මාසෙකට කීයක් විතර ලාභ තියෙනවද? එතකොට අපි මේ ලාභෙන් තවත් මොනවද කරන්න පුළුවන් බිස්නස් එක දියුණු කරගන්න? ඔන්න ඔය වගේ දේවල් ටිකක් ගැන හිතන්න ඕන නිසා මම පොතක් මේන්ටේන් කරන්න හිතුවා. එතකොට සාමාන්‍යයෙන් මම මාසෙක මේ වගේ අර කොලේක සාමාන්‍යයෙන් මේ විතර කීයක් දවසකට වැටෙනවද ඔය වගේ දේවල් ලියනවා. එතකොට ගම්බිත්තර නිසා ගමේ අය සාමාන්‍යයෙන් අරගෙන යනවානේ. අරගෙන යනවා කියන්නේ සමහරව සල්ලි පස්සේ දෙන්නම් කියලා අරගෙන යනවා. එතකොට ඒ වගේවත් පොඩි නෝට් එකක් දානවා. හැබැයි ඒක පොතක කරන්නේ නැහැ. නිකන් කොලවල සාමාන්‍යයෙන් ලියලා තියාගන්න කැලෙන්ඩර් එක ගාව ගහලා තියාගත්තා. නමුත් මට හිතුණා මේ වගේ දෙයක් කරන්න. ඉතින් මං හිතනවා ඔයාලත් පොතක් මේන්ටේන් කරලා අපිට දවසට බිත්තර කීයක් එනවද? කුකුල් කෑම කොට එක මාසෙකට කීයක් වියදම යනවද? කුකුල් කෑම කොට දෙකක් ගේනවා නම් දෙකට කීයක් වියදම යනවද? ඔන්න ඔය කියන දේවල් ටික අපි මේ පොතකට ගත්තා නම් හොඳයි කියලා හිතනවා. මම පොඩ්ඩක් ඒක කොහොමද හදාගන්නේ කියලා චුට්ටක් try කරලා බලලා ඔයාලත් එක්ක share කරගන්නම්. එතකොට මට සාමාන්‍යයෙන් හිතුණා අපි අර මන්ත් එක දාගන්න ඊට පස්සේදී අපිට කිකිලියෝ කීයක් ඉන්නවද බිත්තර දාන්න දැන්ට ගම් කිකිලියෝ කීයක් ඉන්නවද කවුන්ට් එක අනිවාර්යෙන් දාගන්න. දැන් මට වුණ ප්‍රශ්නයක් තමයි මුලින් අපි දැන් කිකිලියෝ කිහිප දෙනෙක් පිටිනුත් ගෙනාවා. එයාලා බිත්තර දානවා. දැන් අපි අර බිත්තර රක්වණයක් කරහනේ කුකුල් පැටව හැදුවේ. එතකොට එයාලගේ මාස 8 සීමාව මතක තියන් හිටිය මුල් කාලේ. පස්සේ දැන් ඉන්න කවුන්ට් එකත් එක්ක අමතක වෙලා ගියා. දැන් ඒකේ මුල් අය විතර දාන්න ගත්තා. ඊට පස්සේ දෙවෙනි ලේයර් එක දෙවෙනි අදියරේ හදපු අයගෙනුත් බිත්තර වැටෙනවා. එතකොට තුන්වෙනි අදියරේ හදපු අයගෙනුත් බිත්තර දාන්න ආසන්නයි. එතකොට අර එකපාරට මතක නැහැ මට දැන් මේක ගොඩක්ම පටලැවිලි සහගත වෙලා තියෙන්නේ. මම දැන් අද හිතාගත්ත කවුන්ට් එකක් ගන්නවා කියන්නේ අපිට ඉතින් සාමාන්‍යයෙන් අපි මේ බිස්නස් එක කරා යදී අපිට නෝට්නේ කවුද බිත්තර දාන්නේ කියලා. එතකොට පොඩ්ඩක් ඔයාලා කුකුල් කූඩේට යන වෙලාවට බිත්තර දාන අය හොයාගන්න ලේසි. එතකොට අපිට පුළුවන් මේ බිත්තර දාන කවුන්ට් එක බලාගන්න. සාමාන්‍යයෙන් ගම් කුකුල්ලුන්ගේ අපිට දවසකටම දැන් ඔන්න කිකිලියෝ 10ක් බිත්තර දානවා. බිත්තර 10ක් මෙන්නේ නැහැ. අඩුම 80%ක්වත් ඒ සාමාන්‍ය බිත්තර 7ක් 8ක් නැත්නම් 9ක් සමහර දවසට 10ම තියෙන්න පුළුවන්. සමහර දවසට 5ක් වෙන්නත් පුළුවන්. ඔයාලා කෑම දෙන පිළිවෙල, කොළ වර්ග, පණු ඔය හැමදේම දෙන පිළිවෙලත් එක තමයි බිත්තර කවුන්ට් එක තීරණය වෙන්නේ. එතකොට දැන් අදත් අලුත් බිත්තරයක් තිබුණා. මට නෝට් නැහැ හැබැයි කාගේද කියලා. ඒ නිසා මට හිතුණා මේ වගේ දේවල් අපි අර ලියලා තියාගන්නවා නම් හොඳයි. ඒක අපිට අපේ බිස්නස් එක අර ඉස්සරහට කරගෙන යන්න ටික කාලයක් කරලා නවත්තන්න නැතුව ඉස්සරහටම කරගෙන යන්න මේක හොඳ අදහසක් වෙයි කියලා හිතනවා. ඔයාලටත් පොඩ්ඩක් ටයිම් එක තියෙනවා නම් මේ වගේ දෙයක් කරන්න. ඒ වගේම මට මේක chart එක හරියටම හදාගන්න ලොකු අයිඩියා එකක් නැහැ. මම මේ normally මට තේරෙන විදියට මට පහසු විදියට මම ලියා ගන්නවා. ඔයාලා දැනුම තියන අය වැඩි වැඩියෙන් හොඳට හදාගන්න. එතකොට ඒක ලේසි වෙයි. ඉතින් මම ඩේට් එක දාලා මේ බිත්තර දවසකට කොච්චර කවුන්ට් එකක් එනවද කියන එක හදාගන්නවා. ඊට පස්සේදී සාමාන්‍යයෙන් අපිට ලියා ගන්න පුළුවන් තව අපි බිත්තර කොහෙටද සේල් මේ දෙන්නේ විකුණන්නේ. ඒ කියන්නේ කඩවල වලට දෙනවද? කඩවල් කීයකට දෙනවද? ඒ දේවල් හැම දෙයක්ම කීයක් දුන්නද? අන්න ඒ දේවල් නෝට් එකක් දාලා තියා ගන්නවා නම් හොඳයි. එතකොට ඒ වගේම තමයි අපිට මේකේ ඉන්කම් එකක් කොහොමද එන්නේ. එතකොට අපි මේකේ වියදම කියලා කියන්නේ අපි බිත්තරවල ඉන්කම් එක ඔයාලා ගෙදර වියදමට ගන්නවා නම් පොඩ්ඩක් ඒකත් නෝට් එකක් දාගන්න. ඊට අමතරව අපිට වියදම් වෙනවනේ කුකුල්ලුන්ට කෑම වලට. එතකොට ඒක අපේ බිස්නස් එක සම්බන්ධ දෙයක්. එතකොට ඔයාලට කොහොමද මේකේ ප්‍රොෆිට් එක? දැන් ඔයාලා ගෙදරට ගන්න වියදම් බිස්නස් එකේ ඒකට සම්බන්ධ නැහැ. එතකොට ගෙදරට වියදම් ගන්නේ ඔයාලගේ ලාභෙන් වෙන්න පුළුවන්. එතකොට අපිට කුකුල්ලුන්ගේ සම්බන්ධ දැන් ඔය කුකුල් කූඩු හදද්දි ඒවා ඔක්කොම සාමාන්‍යයෙන් අපිට බිස්නස් එකේ යන වියදම්නේ. එතකොට ඒවා බිස්නස් එකේ යන වියදම්. අනිත් දේවල් ඔයාලා ලාභෙන් තමයි කොටස් කරගන්න වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මම සාමාන්‍යයෙන් නෝට් එකක් දාගන්න හිතුවා. මං ඉතින් ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඔයාලටත් වැදගත් වෙයි කියලා.
එතකොට මම අර කලින් ලියාගෙන තිබුණ එකයි සාමාන්‍යයෙන් අපි බිත්තර දීලා ගමයාගෙන් උනත් අර සල්ලි ගන්න තියෙන චුට්ටක් මතක තියාගෙන හිටියම ඒක අපිට පහසු වෙන නිසා. ඉතින් මම හිතනවා ඔයාලා 1000ක් ගන්න ඇති කියලා. ඔයාලත් මෙහෙම ලස්සනටම එහෙම මොනවා හරි තව දේවල් දාලා ඇඩ් කරලා එහෙම හදනවා නම් කමෙන්ට් එකක් දාන්න ෆොටෝ එකකුත් එක්ක. ඒක හොඳයි. ඇත්තටම ගර්ල් කෙනෙක් විදියට සාමාන්‍ය කාන්තාවක් විදියට අපිට මේක කරගෙන යද්දී පොඩ්ඩක් අර මම නම් හැමදේම වගේ ලියලා ඒ විදිහට තමයි කරන්නේ. ගොඩක් දේවල් ලියනවා. මොකද අමතක වෙන්න පුළුවන් නිසා. ඒ නිසා ඉතින් මේ වගේ දෙයක් කරන එක හොඳයි කියලා හිතනවා. thank you මගේ වීඩියෝස් හැමදාම බලනවට. මොන හරි අලුත් දේවල් ටිකක් අරගෙන එන්නම් ඉස්සරහට වීඩියෝ වලින්.